අද මම ඔයගලන්ට ගේන්නේ මේ තිබ්බට මැල්ලුමක්. ඒකත් මේ පණුව මාරුන්ට අරුවගේ ඒවා වලට ගොඩක් හොඳයි. දේශීය ඖෂධයක් වගේ තමයි මේ ආහාරය ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ තිබ්බට ටික අපි කුරක කැල්ලක් දාලා තම්බල ගන්න ඕනේ. රස්නේ පිටින්ම පොඩි කර ගන්න ඕනේ මේක. ඒකට අවශ්‍ය හාල්මස් වරන් තියෙනවා. ඔබේස් ටිකක් කරන් තියෙනවා. කරපිංච සීඹල හරි ගොරක් හරි කැල්ල කරන් තියෙනවා. අවු මිරිස් වරන් තියෙනවා. තුන පහ තියෙනවා. කහ තියෙනවා. නුණු තියෙනවා. මිරිස් තියෙනවා. පොල් තියෙනවා. පොල්. දැන් අපි හදන්නේ කොහොමද කියලා බලමු මේක. ඉස්සෙල්ලාම මම මේ තිබ්බට ටික මේ හැන්දෙන් පොඩි කරගන්නවා. ටික අපි දාගත්තා. හටියට. ගුණි ටිකක් දානවා. අවුස් ටිකක් දානවා. ගොරක කෑල්ලයි කරපිංච ටිකයි දාගත්තා. කොමේ ටික ඊයඩ් ටික දාගත්තා ඔක්කොම මේක. නුණු මිරිස් ටිකක් දාගත්තා. ගුණි ටිකක් තමන්ට අවශ්‍ය ප්‍රමාණය නුඩ දාගන්න. සහ ටිකක් දැම්මා. කහත් අවශ්‍ය ප්‍රමාණය දාගන්න. මිරිස් තේහෙන්දක් වගේ තේහෙන්දක් වගේ දාගත්තා. තුන පහ දාගත්තා. තුන පහ තේහෙන්දක් වගේ දාගත්තා. ඒක තැම්බෙන්න අපි වතුර ටිකක් දාගන්න. තැම්බෙන ප්‍රමාණය අනුව විතරයි. ඒක තැම්බෙන ප්‍රමාණයට දාගන්න. දැන් හරි ප්‍රමාණයට. පහේ සුදු ලුණු රතු ලුණු ඔක්කොම දාපේ හොඳටම පැහිලා තියෙනවා. ඒකට සුදු ලුණු රතු ලුණු හාල්මස් ඔක්කොම දාලා දැන් හොඳටම තැම්බිලා ඉවරයි. දැන් මම ඒකට එකතු කරනවා තිබ්බඩු ටික. තලාගත්තු තිබ්බඩු ටික මේ. තම්බල තලාගත්තු තිබ්බඩු ටික අපි දානවා. ඒකටම අපි පොල් මික්ස් කරගන්නවා. පොල් අවශ්‍ය ප්‍රමාණය මික්ස් කරගන්නවා. මේසෙන් තුනක් දැම්මම මේ පදම් බලලා එල්ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. ඔන්න අපේ තිබ්බට මෙල්ලුම හරි දැන්. හාල්මස් දාලා තිනවා, පොළු දාලා තිනවා. නිකන් සම්බෝලයක් හා සමානක් තියෙනවා. මේක ඉදි අප කන්නත් හොඳයි. බත් එක්ක කන්නත් පුළුවන්. පාන් එක්ක කන්න පුළුවන්. තමන් කැමති විදිහකට මේක ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ හරිම සුවඳක් එනවා. ඉදි අප කන්න තමයි ගොඩක් හොඳ කියලා මට නම් හිතෙන වෙලාවකට. හරි. ඔන්න අද තිබ්බට මෙල්ලුමක් ගෙනාවා. ඔයගලන්ට බලාගෙන හදන්න. කට්ටියට. නැවත හමු වෙමු අපි.